අයිවන් පුතේ මම දැන් අද ඔයගලන්ට කියා දෙනවා පුංචි ළමයෙකුට රෙද්දකුයි හැට්ටුකුයි මහන්න කොහොමද කියලා. මේක මට ෆොටෝ එක එව්ව සමහර ළමයි මේක අනිමිස් කියා දෙන්න කියලා. ඒ හින්දා මං හිතුවා පොදුවේ හැමෝටම මේක වටී. මොකද මේ දවස්වල සිංහල අවුරුද්ද එන හන්දා. ඒ හින්දා අපි පොදුවේ මම මේක හැම කෙනාටම මේ රෙද්දයි හැටේ මහන්න හැටි කියා දෙනවා. අපි ඉස්සෙල්ලාම මේකේ මිම්ම ගන්නවා. එතකොට දැන් මට පොඩි එක්කෙනාට මං අන්දනකොට එක්කේනවා. මෙයාගේ පපුව තියෙනවා 29ක්. පපුව තියෙනවා 29ක්. මෙයාගේ ඉනට උස තියෙනවා 13ක්. උරෙස්ස තියෙනවා 12ක්. අත දිග මම මෙයාගේ ගන්නවා 7ක් විතර. රෙද්ද ඉන ගන්නවා 28ක්. රෙද්ද ඉන ගන්නවා 27ක් ගන්නකො 27ක්. 60 ඉන මං ගන්නවා 26ක්. එතකොට ඔන්න මගේ මෙෂර්මන්ට් එක ඉනට උස 13යි. ඉන වටේ 26යි. උරෙස්ස 12යි, පපුව 29යි. ඉන 27යි, උස 36යි. ඔය ඉන විතරක් ගත්තහන් ඇති. එතකොට අපි රෙද්ද ගන්නකොට අපි කරන්නේ ඉන 27යිනේ. 27ට අපි තව භාගයක් එකතු කරනවා. එතකොට 27ට භාගයක් එකතු කරනවා කියන්නේ මේක දෙකෙන් බෙදනවානේ. 1යි 17ට 8යි. 8ක් 16යි 18යි. 27යි 18යි කියන්නේ 15යි එකක් ඉතුරුයි 45යි. ඔන්න 45ක් ඕනි දැන් මෙයාගේ සාමාන්‍ය රෙද්දට. සාමාන්‍ය රෙද්දට ඕනි මෙයාගේ අඟල් 45. මේක දිගට ළමා සාරියම වගේ නෙවෙයිනේ. මේක අවුරුද්දට අපි අඳිනවා. සමහරලාට ලබන අවුරුද්ද තමයි ආයෙ අඳින්නේ. ඉතින් අපි ඒ හින්දා මේකට ලොකු ගාණක් ළමා සාරි වල වගේ එකතු කරන්නේ මම මේකට එකතු කරනවා තව අඟල් 5. තව අඟල් 5ක් එකතු කරන්න. එතකොට ඉන ගත්තේ කොහොමද? එයාගේ සාමාන්‍ය ඉන 27යි. 27 දෙකෙන් බෙදලා එන ගාණ 27 දෙකෙන් බෙදුවහම 18යි ගාණක් එන්නේ. අපි 18ක් කියලා ගමු. ඕකට එකතු කර මේ දෙක එකට එකතු කරලා මේකට 5ක් නැත්තම් මේකට 5ක් එක්කහු කළාම 45යි 50ක්. දැන් මේක හදාගත්ත හැටි තේරෙනවද? කොහොමද හදාගත්තේ? ඉන 27යි 27 දෙකට බෙදුවහම අපි සාමාන්‍යයෙන් 26 වගේ තමයි මෙතෙන්දී 26 අඟලක් එහා මෙහා වුණාට කමන්නේ. මම එතකොට 18ක් ගත්තා. නැත්තම් 18 හමාරක් එනවා. ඊට පස්සේ මේ දෙක එකට එකතු කළාම 45යි මේකට එකතු කරනවා අඟල් 5ක්. දැන් මං හිතනවා ඔයගලන්ට රෙද්ද සම්බන්ධ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. 70 වෙනදා කරනවා වගේම අපි සාමාන්‍යයෙන් ඉනට 70ක් කරනවා. අපි මේ මෙෂර්මන්ට් එකට ඉනට 70ක් කරමු. අපි ඉස්සෙල්ලම බ්ලොක් එක හදලා තියාගමු උදේ. ඉනට 70ක්. ඉන වෙනකම් විතරක් ඇඳහන් ඇති මේක. මෙයාගේ ඉනට උස 13යි. ඉනට උස 13යි. ඉරක් අඳිනවා. ඉනට උස 13යි. උරෙස්ස 12යි 6යි. මෙතෙන්ටත් 6ක් ගන්නවා. හරහට පපුව 29ක් ගත්තා. 29 කියන්නේ 7යි කාලයි 4ෙන් බෙදුවහම එකමාරක් එකතු කරනවා. ඉන 26යි 4ෙන් බෙදුවහම 6මාරයි. එකමාරක් එකතු කරනවා. මම පොඩ්ඩක් වේගෙන් කරාට කමන්නේ ළමයි ඔක්කොම දැන් මේවා අඳින්න දන්නවා. මමත් මේවා පොඩි අයගේ ගවුමේ සෑම ඇඳුමකම මේ ඇඟ කොටස ඇඳලා ඇති. ඊට පස්සේ මේකේ රෙද්දයි හැට්ටේ මම වහන්නේ. මේකේ කර හොඳටම කපනවා. කර හොඳට කපන හන්දා මම උරෙස්සෙන් අඟලක් අඩු කරනවා. උරෙස්සෙන් අඟලක් අඩු කරනවා. අඩු කරලා මෙතනින් දැන් උරෙස්සෙන් අඟලක් අඩු කරලා මම අත්කට ආයි අඳිනවා. ඒකට හේතුව තමයි මේකේ කර හොඳටම කපනවා. එතකොට කර හැලෙයි. පිටිපස්සෙන් හොඳටම කපනවා. ඊට පස්සේ ඔයගලන් මෙතන ඉඳන් මේ හරියට අපි ගන්නවා අඟල් 2කමාරක් විතර. ඔයගලන්ට මේ පැත්තේ ඉඳන් කර ලකුණු කරලා වැඩි කරගන්නත් ඕන නම් පුළුවන්. ඊට වැඩිය හොඳයි උරෙස්ස ඉතුරු වෙලා තියෙන්නේ. දැන් මේ 60 නේ. මේ 60 මෙන්න මේ ඕනි ගාන ඇඳලා පස්සේ ඕනි ගාන උරෙස්ස. ඒ ප්‍රමාණය මාක් කරනවා.
ඒ ප්‍රමාණි මාක් කරලා ඉදිරිපස කර දුර. ඉදිරිපස කර එයාගේ ඇඟෙන් මැල්ල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉස්සරහ කරමානේ හදන්නේ කොහොමද? බෙල්ල වටේ. බෙල්ල වටේ එයාගේ 12ක් කියමුකෝ. මේක බෙදනවා 4ෙන්. 4ෙන් බෙදුවාම 3යි. ඔකෙන් භාගයක් අඩු කරලා තමයි හරහට ලකුණු කරන්නේ. ඔය සාමාන්‍ය කර ඊට පස්සේ කර 15ට මේ ගානම ලකුණු කරනවා. එතකොට මේක සාරි 70 රෙද්දයි 70. කර හරහින් තව අඟලක් විතර වැඩි කරනවා. 15නුත් අඟලක් විතර වැඩි කරලා අපි ওই වගේ 70 කර ඇඳ ගන්නවා. 70 කර බෙල්ලට අඳිනවා නම් එච්චරන්න පුළුවන්. ඊට පස්සේ අපි පිටිපස්සත් මම මේකෙම අඳින්නම්. මම පිටිපස්සත් මේකෙම අඳින්නම්. පිටිපස්ස අඳිනකොට පුතේ මේ මම මේකට පිටිපස්සට පටියක් දාන්නේ. මෙන්න මේ හරියට වගේ ගන්නවා. ඒ කියන්නේ පිටිපස්සේ කර මේ හරියට ගන්නවා. ඒ කියන්නේ ඉස්සරහා කරට වැඩි අඟල් 3ක් විතර පල්ලෙහාට ගන්න. ඊට පස්සේ මේ ගැටයක් ගන්න ප්‍රමාණය. ගැටේ අල්ලන ප්‍රමාණය. ඊට පස්සේ මේක මෙතෙන්ට ගන්න. ওই තමයි පිටිපස්ස. එතකොට මෙතන ඉඳන් අඟල් 2ක් විතර වගේ තමයි මම අඩු කළේ. ඒක අර අපිට පටිය ගැට ගහන්න. ඊට දැන් මේ කරත් පුතේ පොඩ්ඩක් හැලෙන්න ඉඩ තියෙනවා. හැලෙන්න ඉඩ තියෙන හන්දා මම මෙතෙන්ට වැඩිය මේ ඉස්සරහින් භාගයක් විතර උඩින් අඩු කරනවා. මේ හැඩෙන් අඩු කරනවා. අපි කපමු බලන්න මේක. මම ඉස්සරහ පළුව කපා ගන්නවා. ඉස්සරහ පළුව ඉස්සෙල්ලා කපා ගන්න. එයාට ඕනි ගාන අපිට උරෙස්ස තියන්න පුළුවන්. මම අඟල් භාගයක් විතර වැඩියෙන් තිබ්බ කපනකොට. මොකද මෙතන ඩාට් එකක් තියෙන ඉස්සරහ පළුව ඒකයි. ඊට පස්සේ මම ඕක අයින් කරනවා. ඊට පස්සේ මේකට නෙරිය එනවා පුතේ. නෙරිය කියන්නේ ඉන වගේ දෙකක්. Tamanට ඕනි පළලට ගන්න. මම ගන්නවා. මම මේක පොඩි ලේස් කෑල්ලක් සම්පූර්ණ කෑල්ලක් නෑ මම මුට්ටු කරලා ගත්තේ. එක පැත්තක් ගන්න ඉන වගේ එකක්. ඒ කියන්නේ මම මේක මෙහෙම ඉඳලා පෙන්නන්නම්කෝ. ඉන 26යිනේ. එතකොට මේ මම අඳින්නේ භාගයක්. මේ ඉන 26යි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට මම 26ක්. මෙතන නම් තියෙන 22යි. 23ක් තියෙනවා. 26ක් ගන්න ඕගොල්ලෝ. මෙතන උඩ Tamanට ඕනි නෙරිය උස ගන්න. මම ගන්නවා. යා පොඩි උනත් එයාට 8ක් විතර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ හැඩය අඳින්න ඔන්න ඔය වගේ හැඩයක් ගන්න. මේකට අපි කියන්නේ නෙරිය කියලා ඉන වගේ දෙකක් ගන්න. හොඳයි. අනිවාර්යෙන් ඉන වගේ දෙකක් ගන්න ඕනේ. මේකත් මම කපා ගන්නවා. හැම කෙනාටම බලන්න මම මේක දානවා. ක්ලාස් එකේ ළමයි ටික අරගෙන කරන්න පුළුවන් අද. එතකොට මමත් මේ දවස්වල ගොඩාක් වැඩ අවුරුද්ද ළඟයි සාරි ජැකට් ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ හින්දා මේ ළමයිට ඕනි පාඩමනේ. මම මේ පාඩම දැන් හදලා දාන්න. ඊට පස්සේ පුතේ හැම වෙලේම පුංචි ළමයෙක්ගේ ඇඳුම ලයිනින් කරන්න පුළුවන් වෙන්න. පුරුදු වෙන්න ඕනි ලයිනින් කරන්න. මට මේකට ඕනි. මම මේ වගේ මේ සාමාන්‍ය කට්ලෝන් පොඩි කෑල්ලක් ගත්තා. නෙරියට ගත්තා. මේ වගේ ලේස් කෑල්ලක් ඉතුරු එකක්. මේක මම මූට්ටු කරලා තමයි දැන් හදා ගන්න ඕනේ. මේ හැඩයට කපා ගන්නවා. ඊට පස්සේ මම මේකට ගත්තා net. මේක net. 60 පල්ල net වලින් යාර භාගයක් ඇති මේකට හොඳටම. ඊට පස්සේ මේකට තව ඕනි මම මේ net එක ෂයින් වෙන්නේ පුතේ මේ වගේ රෙද්දකින්. net එක ෂයින් වෙන්නේ වැලන්ටිනා වගේ රෙද්දකින්. ඒක හඳ ඒක ගන්නවා. එහෙම නැත්නම් මට ලේස් කොට්න එකටම net එක අල්ලන්නත් පුළුවන්. අතක් තියෙනවා කපන්න. අතත් කපාගෙන ඉමුද? නැත්නම් මේ ටික අපි කපාගෙන ඉමුකෝ. අපි ඉස්සෙල්ලාම කරන්නේ පොප්ලින් එක අරගෙන පොප්ලින් එකේ තමයි මේ ටික කපන්නේ. මේකට මම පොප්ලින් එකක් ගත්තා. හැබැයි පුතේ හැම වෙලේම මේ පොප්ලින් එකක් අර ගන්නවා නම් පොප්ලින් එක හොදලා ගන්න ඕනි. අනිවාර්යෙන් හොදලා ගන්න ඕනි. මොකද කවුරු හරි මේක අපිට හොදලා ගෙනත් නොදුන්නත් අපි මේක හොදන්න ඕනි.
එහෙම නැත්තම් මොකද දන්නවද වෙන්නේ? පොප්ලින් හේදුවේ නැත්නම්. ඕගොල්ලෝ දැකලා තියෙනවද ඇඳුම් වල තැන් තැන් වල නිකන් ඉස්සිලා එහෙම වගේ තියෙනවා. පොරි මතු වෙලා වගේ. ඒ මේ පොප්ලින් එක මේ හේදුවේ නැතුව හම්බුතේ. අනිවාර්යෙන් පොප්ලින් එකක් නම් හොදලා ගන්න. දැන් මේකේ මං ඉස්සරහ කපන්න ඕනේ ඉස්සෙල්ලා. ඉස්සරහ කපන්නම්. මොකද මම එකේමනේ මේ දෙකම ඇඳගත්තේ. මං ඉස්සරහ පළුව තියලා කපනවා. මේ ඉස්සරහ කපනකොට කර මැදින් අඟල් භාගයක් විතර පන්නන්න කොච්චර කළත් නැත්තම් ළමයා ඇඟට කර හේතු වෙන්නේ නැහැ. නිකම්ම මේ කරක් මම මේක රඳින්නේ. ඉතින් මේක කපලා දැම්මත් කමන්නේ මේ ඩාට් එකක් දානවා. ඒකට ඕන මේ කපලා දාන්න. මොකද මේ කපලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. පිටිපස්ස ගැට ගහන්නනේ. පිටිපස්ස ගැට ගහන්න නැති එක නම් ඕක තියන්න ඕනේ. ඔක තමයි ඉස්සරහ පළුව. දැන් මේකේ අපි ඩාට් එකක් දානවා. ඩාට් එකක් දානකොට අපේ පපුව කීයද? එයාගේ 29යි. පපුව හතරට බෙදලා ලකුණු කරලා ඊට වැඩිය පොඩි අයගේ අඟලක් පල්ලෙහාට ගත්තහන් ඇති. මේ ඩාට් උසේ ඩාට් ඵලල ගන්නකොට අඟලක් අයින් කරලා ඉතුරු දුර දෙකෙන් බෙදන්න. ඔය තමයි ඩාට් එක. මේ තමයි යාගේ ඉස්සරහා බලුව. අවුරුද්දට ගොඩක් ඇඳුම් දාලා ඇති. එදා ගවුම් 5ක් කරලා දාලා තියෙනවා. ඒ ටිකත් බලන්න මේකත් බලන්න. තනියෙන් ගෙදර ඉඳන් අවුරුද්දට ඇඳුම් ටිකක් මහ ගන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. මම ඩාට් එකත් මාක් කරගන්නවා. ඔන්න බලන්න දැන් මම ලේසියෙන් පිටිපස්ස කපන්න කියලා දෙනවා. දැන් පිටිපස්සේ පළුවේ මම මේ ටික කපනවා. අනිවාර්යෙන් පුතේ ගැට ගහනකොට මෙහෙම හැඩ කැපෙන්න ඕනේ. එතකොට මෙතනින් මෙහෙම වෙලා නැත්තම් කර හැලේ. එතකොට මේ වගේ එකක් තමයි පිටිපස්සට ලොකු පළුවක් නෙවෙයි. පිටිපස්සට ඩාට් අවශ්‍යත් නැහැ. ඔයගලන්ට ඉතින් ඉඩ ඕනි කියලා හැම හිතෙනවා නම් මේ සයිඩ් එකට මෙහෙට අරහෙට ඉඩ තියන්න. මෙහෙට ඉඩ තියලා කපා ගන්න. ඕනි කියලා හිතෙනවා නම් සාමාන්‍ය මෙහුන් දැනුමක් තියෙන කෙනෙකුට ඒ ගවුම් පහ මැලුවා නම් ඕගලන්ට අවුරුද්දට ඇත්තටම තනියෙන් රෙදි ටිකක් මහ ගන්න පුළුවන්. එතකොට මේ තමයි පිටිපස්සේ බෙල්ට් එක පටිය දාන දුර. ඕක දැන් හරි පුතේ ඊට පස්සේ අපි රෙද්දෙන් කපමු. දැන් පොප්ලින් එකෙන් කපලා ඉවරයි. මම මේ හැට් එක කපන්නේ මේ වගේ පොඩි රෙදි කෑල්ලකින් කපනවා. මොකද නෙට් එකකුත් දාන හින්දා මේක නැත්නම් මේ පොඩි වටිනාකමක් වෙනවා පුතේ. ඒ හින්දා අපි ඩාට් එකක් දාගමු. එකක් දාගත්තාම ඇති එයාගේ පපුව 30 වුණා 29 වුණාට එයා පුංචි ළමයේ. ඒ හින්දා එයාට මේ සයිඩ් ඩාට් දාන්න ඕනේ නැහැ. ලොකු කෙනෙකුට නම් අනිවාර්යෙන්
මේ ඩාට් මේකට අපි සයිඩ් ඩාට් එකක් දානවා. ඊට පස්සේ මේ පළුවත් කපා ගන්නවා. කොච්චර රෙදි තව තිබ්බත් පුළුවන් තරම් රෙදි ඉතුරු කරලම කපන්න බලන්න. ඊට පස්සේ පුතේ මම මේකට පිටිපස්සට ගැට ගහන පටියක් ගන්නවා. අපිට මේක දිග පටියක් ගත්තොත් ලස්සනයි. රෙද්ද රතු හන්ද රෙද්දටත් එල්ලෙන්න එක්ක සාමාන්‍ය ප්‍රමාණයට ගමු අපි ඔන්න මේ විදිහට කපලා ගමු. පහලින් පොඩි හැඩයක් තිබ්බා. පොඩි අර බෝ එකක ටේල් හැඩයකට. නිකම්ම පටිය කපනකොට වැඩිය ලස්සනයි. මේ පැත්තෙනුත් අපි මේ විදිහට කපනවා. ඔයගලන්ට ඉතින් ඕන නම් මේක තවත් ගොඩ කෙට්ටුලා මේකගෙන තව ටිකක් මහත් වෙන්න මේක අස්සට වැලන්ටිනා හරි මොනවා හරි රෙද්දක් දාන්න පුළුවන්. හොඳ. ඊට පස්සේ මම මේ නෙරිය කපනවා. 60 ටික හරි. හරි ඊට පස්සේ අතක් ඕනි. අපිට මේකට අතක් ඕනි. ඔයගොල්ලන් අත අඳින්න දන්නවා මම රෙද්දෙම අත අඳින්නම්. ලේස් කොට් එකත් හොඳයි. මම මේකේ අඳිනවා. මෙහෙම අත ගන්නවා. අත රෙද්දෙම අඳින්නම් පුතේ. අත දිග මේ ඉලාස්ටික් එකක් දාන්න පල්ලෙහෙන් ඉඩ තියෙනවා. ඊට පස්සේ අතේ දිග 8 ලකුණු කරනවා. ඕගලන්ට මං කියා දීලා තියෙනවා උරෙස්ස 3ට බෙදලා ගන්න කියලා. 3යි කාලක් පාත් වෙනවා. ඊට පස්සේ අත්කට මෙතන මාක් කරන්න කියලා තියෙනවා. එහෙම තමයි එදා අත කියා දුන්නේ. මෙන්න මේ අතේ දුර 8යි. ඒ 8 එන්න මේක මෙහෙම තියාගන්න. මේක පැහැදිලිව ගවුමේ කරලා ඇති. මේ තියෙන්නේ සාමාන්‍ය අතක්. මේකේ රැලියෙන්න නම් උඩිනුත් පොඩ්ඩක් ගොඩාක් රැලියෙන්න ඕනේ නෙට් එකෙන් රැලියෙනවා. උඩිනුත් පොඩ්ඩක් ඈත් කරලා සයිඩ් එකුනුත් පොඩ්ඩක් ඈත් කරනවා. ගොඩාක් ඈත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ අත හොඳටම පිම්බෙන අතක්. මේ අත එහෙම පිම්බෙනවා. ඊට පස්සේ මේ අතට මම කපනවා නෙට් පටි. මෙන්න මේකට තමයි අපිට වෙලා යන්නේ. 60 පල්ල නෙට් එකක් අරගෙන අපි පටි කපනවා. අපිට වෙලා යන්නේ මෙන්න මේ නෙට් පටි ටික ගැදර කරගෙන අල්ලන්න විතරයි. මේ නෙට් පටි අපිට එක එක විදිහට අල්ලන්නත් පුළුවන්. මේක එක ගානටම ඕනේ පුතේ. මෙහෙම කරලා ඔයගොල්ලෝ අල්පෙනිදි එහෙම ගහ ගන්න. මට නම් ඕනේ නැහැ මොකද මගේ වැඩේ උදේ ඉඳන් රෑ වෙනකම් මේ රෙදි සම්බන්ධ වැඩනේ.
මෙහෙම හදාගෙන ගාන්ට හදා ගන්න ඕගොල්ලෝ. තව පොටක් නමන්න ඕන. ඊට පස්සේ අපි කපන අඟල් දෙකේ පටි. අඟල් දෙකට. එතකොට අපිට ඕන නම් පුළුවන් මෙහෙම රෙදි කෑල්ලක් කපලා තියාගන්න පුළුවන්. පොප්ලින් කෑල්ලක් හරි. මේ පළලට අපි රෙදි කෑල්ලක් කපා ගන්නවා. නැත්තම් කොළ කෑල්ලක් කපා ගන්නත් පුළුවන්. රෙද්දක් කපලා ගමු. චූටි ළමයෙකුට නම් තව පොඩි කරන්න පුතේ. මම මෙයාට රින්ගක් ටිකක් ලොකුයිනේ. මම එයාගේ ගන්නවා අඟල් 2.5 ගන්න. මෙහෙම තියාගෙන ටිකක් ඕනි. මේකේ මහන්න යන්නේ මෙන්න මේක අල්ලන වෙලාව තමයි අපිට යන්නේ. එහෙම නැතුව මේකට ලොකු වෙලාවක් යන්නේ නැහැ මහන්න. අපි පුතේ මේකත් බෙදා ගන්න ඕනේ. මේකත් බෙදා ගන්නත්. අඟල් දෙක එකමාරනේ තිබ්බේ. අපි ඊට වැඩිය අඩු ගානකට. මේක 2.5යි. මේක අපි 1.5 ගානේ මාක් කරනවා. 2 ගානේ මාක් කරමුකෝ. මෙහෙම එක පැත්තක මාක් කරනවා. කොහොම මාක් කරනවා. මාක් කරලා අපි මේකට ගන්නවා කාබන් කොලයක්. කාබන් කොලේ වීල් එකයි අරගෙන බලන්න පුතේ හොඳේ. මේක මෙහෙම තියන්න. එක අතක් කරන් එක දෙකට නමලා තියන්න. දෙකට නමලා තියලා මේ ගානටම වීල් කරගන්න. එතකොට මේක මේ පැත්තේ හොඳට ඇඳෙනවා. දෙපැත්තෙම හොඳට අර චෝක් පාර අපිට පේන්නේ නැත්නම් අපි දැන් ඔන්න ඔහම ඇඳගත්තා. ඊට පස්සේ මේ අතත් තියලා මේක උඩින් මේ අත දිග ඇරලා තියන්න. දිග ඇරලා තියලා අපි වීල් කරගන්නවා. ඕගලන්ට මේක මේවෙන් ඕනේ ලේස් කොටන් එකෙන් මහන්න පුළුවන් අත. එතකොට පුතේ ඇද වෙන්නේ නැහැ. හොඳේ. මොන අත දැන් ඇදලා ඉවරයි. දෙපැත්තෙම මේක වැදිලා තියෙනවා. අපි බලමු කීයක්ද කියලා. 1 2 3 4 5යි 6යි 7යි 8යි. 8ක්. මේව ඇති වෙයි පුතේ 1 2 3යි. එක අතකට 8ක් විතර ඇති වෙයි. 4යි 5යි 6යි
යාර භාගයක් ගත්තා නම් ඇති. හයයි භාගෙ මදි වෙයි පුතේ. හයයි. ඈතින් ගත්තොත් නම් ඇති. අපිට ඈතින් දාලා මේක මේ වගේ 4කින් කරන්නත් පුළුවන් ඕන. 8යි. අපි කපමු ඒ වගේ 8ක්. මම මෙතන නෙට් ටිකක් වැඩියෙන් තියෙනවා මගේ. මේ වැඩේ නම් කරන්න එපා. ඔයගොල්ලෝ පරිස්සමෙන් කරන්න ඕනේ ක්ලිප් ගහලා දිගටම. මොකද මේක එහෙම එහා මෙහා වුණොත් මොකුත් කරගන්න බෑ. අපි ඔය වගේ කපා ගන්නවා. හරි. දැන් ඔන්න 60 ටික ඔක්කොම හරි. අපි දැන් රෙද්ද කපා ගමු. මේ 60 මේ දවස් ටිකේම ළමයි දානවා. අනේ මිස් මේක කියා දෙන්න කියලා. අපි රෙද්ද ගන්නකොට පුතේ අපි රෙද්දට මම පොඩි මේ ෆැබ්‍රික් පේන්ට් එකක් හඳේ. අවුරුද්දටනේ. ඒ හින්දා පොඩි ෆැබ්‍රික් පේන්ට් එකක් ඇඳගත්තා. එතකොට එයාගේ රෙද්දේ උස 36යි. මේකේ මම බලවාටිය පැත්තෙන් තමයි මේක ඇඳලා තියෙන්නේ. 36යි වාටියට අඟලයි. උස 36යි. වාටියට අඟලක් අතාරින්න. උස 36යි. පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මං 45න් මේකට කෑල්ලක් කපලා අයින් කරලා ඒකයි. මම මේ වැඩි තීරුව විතරක් කපනවා. මේ වැඩි ප්‍රමාණය විතරක් කපා ගන්නවා. මේකේ පළල මං ගත්තා ඉන වගේ එකහමාරකට අඟල් 5ක් එක්කහු කරලා. ඉන වගේ එකහමාරට අඟල් 5ක් එක්කහු කළා. ඔයගොල්ලන්ට මම වෙලාවක් තිබ්බොත් සරමත් ලේසි ක්‍රමයකට කියා දෙන්නම්. මොකද අපිත් අවුරුදු වලට සෑහෙන වැඩ තියෙනවනේ. ෂොප් එකක් කරනවනේ. ඉතින් සාරි ජැකට් එහෙම ගොඩ ගහිලා මේ දවස් ටිකේ. ඊට පස්සේ පුතේ ඉන කීයද? ඉන යාගේ 26යි නේද? 26යි. 26යි. ඔන්න බලන්න ලේසි එකතු කරන හැටි. 26 ගණන් හදන්න ඕනේ නැහැ. 26යි. මේකට එක්කහු කළා තව භාගයක්. 27යි නේද පුතේ? 27ක් කියලා ගත්තා. ඒකට එකතු කළා භාගයක්. භාගයක් කියන්නේ 13 ඒකට එකතු කරනවා අඟල් 5ක්. 5ක් හොඳටම ඇති. මේ වැඩි ටික අපි කපලා අයින් කරනවා. මේ වැඩි කෑල්ල රෙද්දේ කපලා අයින් කරනවා. අපිට මේකෙන් අත් දෙක ගන්නත් තිබ්බා හොඳේ. අපිට ඕන නම් මේකෙන් අත් දෙක ගන්නත් පුළුවන්. මේක මහාන හැටි මම මෙතෙන්දෙන් පොඩ්ඩක් කියා දෙන්නම්. ඉස්සෙල්ලාම ඉනෙන් භාගයකට දානවා එක ඔපනැල්ල. ඉනෙන් භාගයකට. 26යි 13ට දානවා එක ඔපනැල්ල. ඊට පස්සේ පොඩි ළමයෙක්නේ මෙතෙන්ට අඟල් 3කින් විතර ඔපනැල්ලක් දානවා. ඊට පස්සේ අපි කරන්නේ
ආයිනෙන් භාගයක් මාක් කරලා ඒකට දෙකක් එකතු කරලා ආයි ඔපනැල්ලක් දානවා. මේ පැත්තට ආයි අඟල් 3ක එකක් දානවා. ඔච්චරයි පුතේ. ඊට පස්සේ මේ ටික වැඩි. මේ පැත්ත පොඩ්ඩක් ඔන්න ඔහම කපා ගන්න. අන්තිම ටිකෙන් පොඩ්ඩක් කපනවා. මේ ඉනේ බඩ ගාවින චූටි හැඩයක් කපනවා අපි. පොඩි හැඩයක් කපනවා. ඊට පස්සේ පටියක් අල්ලගෙන යනවා ඊනට. ඊට පස්සේ පොඩි හරස් පටි දෙකක් හතරක් ලැහැත්ති කරනවා ගැට ගහන්න. පොඩි හරස් පටි මේව හරස්ම වෙන්න ඕනේ පුතේ මේ පැත්තට. ඔහොම නමලා පයස් කපා ගන්න. නැත්තම් මේවා පොල් පිටි වගේ හරිම කැතයි. ඒතකොට මේකට ලොකු රෙද්දක් ගිහිල්ලත් නැහැ. මම මේකට ගත්තේ රතු පාට ලේස් කොට්න එකමාරක් ගත්තා. කට්ලෝන් එකේ නම් ඉතුරු එකෙන් යාර කාලක් විතර තියෙන්නේ. අපි මේ වගේ පටි කපලා මේක ගැට ගන්නකොට මම පෙන්නන්නම්. එච්චර ලොකු පටි ඕනේ නැහැ. ඉන වටවල් වල යන්නේ නැහැ. ඕනනම් ඔයගලන්ට අරකින් අමාරු වෙනා මේකෙන් අත් දෙකක් කපා ගන්නත් පුළුවන්. හොඳයි. ඊට පස්සේ මේ උඩින් කැපිච්ච පටිය මම ගන්නවා ඉනට. මේ උඩින් කැපිච්ච පටිය ඉනට මම අල්ලනවා. නෙරි අල්ලන්නේ පෙරෙද්දට. මේක මම කපා ගන්නවා. ඊට පස්සේ පුතේ මම ලේස් වලින් මේ නෙරිය ගන්නට මේක ඩබල් මෙතන දෙකට නමලා මෙතන වෙන් නොවි මේ හැඩයට කපා ගන්නවා. මම මේක කපන් තියෙනවා මේ හැබැයි කෑලි මූට්ටු කරන්න තියෙන්නේ. මෙතන වෙන් වෙලා නැහැ. මේ නෙරිය එතෙන්ට එහෙම ගත්තා. මේ කෑල්ල තමයි මෙතෙන්ට ගත්තේ. මේක මම මේකේ 23යිනේ තිබ්බේ. මේ පැත්තට ගන්නවා. මේක තමයි පල්ලෙහාට. මම මේ කට්ලෝම් මේ ලේස් එක අර තියෙන විදිහට පොඩි කෑල්ලක් කපාගෙන මේ මෙතන මේ බෝඩරයක් නෙවෙයි මේ බෝඩරයක් එන විදිහට මම මේක හදාගත්තා. ඉතුරු ලේස් කෑල්ලකින්. ඒකත් අපි මේක තියලා කපා ගමු නේද? මේ ටික නම් ඒ ගානටම කැපිලා තියෙනවා. හරියෙන් පොඩ්ඩක් අපි මේක මහම් පුතේ හරිම ලස්සනයි. මහන ටිකක් වෙලා යයි. මොකද මේ නෙට් ප්‍රශ්නයක් නෙට් වලින් කරන්න ලොකු වැඩක් තියෙන්නේ. ඒ හින්දා අපි මේක මහලා බලමු. මම ඉස්සෙල්ලා මේක රෙද්ද මහන්නම්. හැට්ටේ තමයි ලොකු වැඩක් තියෙන්නේ. හැබැයි ඉතින් ලොකු වැඩක් නෙවෙයි. අර නෙට් ටික අල්ලගෙන යන එකක් තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම හැට්ටේ රෙද්ද මහලා එමු. ඉස්සෙල්ලාම කරන්නේ මම මේ පටි දෙක මහලා ඒ කියන්නේ අර ගැට ගහන පටි දෙක මහලා ඒක කන පිටින් මහලා ඒක කන පිට පැත්තෙන් මහලා හොඳ පිටට හරව ගන්නවා. මෙහෙම මහලා මේක අනිත් පැත්ත පෙරලා ගන්න.
මේ වගේම මේකත් අනිත් පැත්ත පෙරලා ගන්නවා. ඊට පස්සේ පිටිපස්සේ පළුවට මේක තියෙනවා. ගැට ගහන එක තියලා ටැග් කරගන්න. ඊට පස්සේ මෙහෙම රෙදි කෑල්ලක් තියලා උරෙස්සෙන් මහන්න නැතුව බටේ මේ ටික මහ ගන්න. උරෙස්ස මහන්න එපා. කරපැත්ත විතරයි මහන්නේ. ඉනයි කරපැත්තයි. මේ ඉන මේ කර උරෙස්ස මහන්න එපා. ලොකු මැහුම් දැනුමක් ඕනේ නැහැ ඔයගලන්ට. ඔයගලගේ පොඩි එක්කෙනාට මේකෙන් ගවුමක් මේ රෙද්දකුයි හෙට්ටකුයි මහලා අවුරුද්දේ නැකත් වෙලාවට අඳන්න පුළුවන්. කරපැත්ත විතරයි මහන්නේ. ඊට පස්සේ මේක වටේටම කට් මාක් දාලා පුතේ පෙල්ලන්නේ. කට් මාක් දානකොට ඔයගොල්ලෝ අතින් ලොකුවට කට් මාක් වැටෙයි. ඒ හින්දා මේක අතුර මෙහෙම අල්ලා ගන්න. ටිමර් එක හරියේ මෙන්න මෙහෙම අතුර මෙතනින් අල්ලගෙන කට් මාක් දාන්න. එතකොට සීමිත ටිකක් තමයි කැපෙන්නේ. හරි. මෙහෙම මට පුළුවන්. ඕගොල්ලන්ට බෑ. මොකද ඕගොල්ලෝ අතින් ගොඩක් කැපෙන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්ත පෙරලා ගන්න. ලස්සනට පෙරලා. දැම්ම කරවටේ ගහන්න එපා. සුදු පාට හම සුදු වෙලා පේන්නේ නේද? මේකෙත් මේ විදිහට දාලා අනිත් පැත්ත පෙරලා ගන්න. එතකොට මේක දෙපැත්තට තමයි පෙරලා තියෙන්නේ. ඊට පස්සේ ඉස්සරහ පළුවේ කරවටේ පෙරලනවා. මේක නම් ඉතින් හොඳයි කරවටියක් ඇල්ලුවොතින්. ඉතින් මම මේකට කරපටියක් අල්ලනවා මොකද මේ රෙදි දෙකම සිරිඳු හන්දා පොඩි කෙනෙක්ගේ අර කර එතකොට එළියට ඇදෙන්න බලනවා වගේ. මම ඒ හින්දා මේකේ හොඳ පැත්ත තියලා මහගෙන කරපටියක් අල්ලනවා මේකට. හොඳ පැත්ත තියලා මහලා පේසිම් එකක් අල්ලනවා ඉස්සරහට විතරක්. දෙපැත්තටම අල්ලන්නත් පුළුවන්. පිටිපස්සේ එච්චර අවුලක් නැහැ ඇදෙන හන්දා. හැබැයි ඉස්සරහා මේකේ කර අනිවාර්යෙන් ඇදෙනවා. මොකද මේ කට්ලෝන් රෙද්ද හරිම සිලිඳුයි. හොඳ කට්ලෝන් එක.
කරපටි කපන හැටි එදත් පේනවා නේද? මම දැනුත් ඕගලන්ට පේන්න මෙතන තියලා කපන්නම් කරපටිය. මම මෙතනින් තියාගෙන ඕගලන්ට පේන්න කරපටිය කපලා පෙන්නන්න. මෙහෙම රෙද්ද අරගෙන මෙහෙම රෙද්ද නමලා කරපටිය කපනකොටම කපා ගන්න හොඳේ. මෙහෙම කර තියලා මෙහෙම තමයි හරි කරපටි කපන්නේ හොඳේ. මේ කරවටිය ඇඳ ගන්න. චෝක් කෑල්ලකින් ඇඳගෙන කපන්න. මට චෝක් කෑල්ලක් ඕනේ නැහැ. ඊට පස්සේ අපිට ඕනි ගානට කරපටිය කපා ගන්නවා. දැන් මේ කරපටිය මේකට හරි ලස්සනට හිටිනවා. ඒකයි මම ඔයගලන්ට කරපටිය නැත්තම් මට කපලා මේ අල්ලන්න තිබ්බා. ඔයගලන්ට පෙන්වෙන්න කලේ. එතකොට මේක හරිම ලස්සනට හිටිනවා. අපේ ළමයි දැන් ඔක්කොම වගේ මහනවා. මම දැන් අද ඒගොල්ලන්ටවත් කරදර කළේ නෑ. ඒගොල්ලන්ටත් මේක දැන් හොඳ පාඩමක් වෙනවා. ඒ කියන්නේ අවුරුද්දට ඕන තරම් ඒගොල්ලන්ට රෙද්ද හැට කරලා තියෙනවා. ඒගොල්ලන්ට හිතලා කරන්නත් පුළුවන් අපේ ළමයිට. හැබැයි මේක අලුත් දෙයක් හන්දා මම දැන් මේ පාඩමත් ඒගොල්ලන්ට YouTube දාන්න ඉස්සෙල්ලා දානවා මේ පාඩම. දැන් මේ කරපටිය මේ ලයිනින් එකට තියලා නමාගෙන උඩින් මහගෙන යන්න. දැන් මේක වටේම මෙහෙම මහලා මහන්නත් පුළුවන්. ඉස්සරහ බලුව මහලා ඉඳලා පිටිපස්සට අල්ලමුකෝ නේද? මේක මෙන්න මෙහෙම තියලා වටේම මහන්න. මේවා පුතේ අයන් කරලා එහෙම ගන්න. මම අයන් කරන්නේ නැත්තේ මට දැන් මහලාම අතහුරුයිනේ. ඒ හින්දා ඔයගොල්ලන් මේවා අයන් කරලා එහෙම ගන්න. ඊට පස්සේ මම මේකේ වාටියත් මහලා වාටිය මහනකොට අපිට පොඩි දෙයක් කරගන්න පුළුවන්. මේ සයිඩ් එක මාක් කරගන්නවා. මේ සයිඩ් එක මාක් කරගන්න. මාක් කරගෙන හරි අපි තියපු ගානම තමයි අපි වාටිය මහනවා. වාටියට තියපු ගාන. හැබැයි පුතේ මේ පුංචි ළමයිගේ ඇඳුම්වල එක දෙයක් තියෙනවා. මේ ඩාට් දාන්නේ පස්සේ. ළමා සාරි වලයි ඔක්කොගම ඩාට් දාන්නේ පස්සේ.
ඒකට හේතුව තමයි මේක ටිකක් දික් කරගන්න එහෙම ඕන නම් එයාට. දැන් තව ටික දවසක් යනකොට ළමයාට මේක දික් කරගන්න ඕනි. මේක නමන්න පුළුවන්. අනික මේ ඩාට් එක ලෙහා ගන්න. මහතින් හදා ගන්න. ඩාට් එක ලෙහා ගන්න. අපි ගොඩක් කරන්නේ ඒක ඩාට් එක ලෙහා ගන්න. මේක අතේ මහන්න පුළුවන්. මම මෙන්න මෙහෙම නිකන් මහගෙන මේක විතරක් මහලා. එතකොට උඩට මෙහෙමක් වැදෙන්නේ නැහැ. මේ ඕලොක් කරන්න පුළුවන්. ආයි මහුන් ලෙහන්න ඕනේ. මේක තියෙනම ඩාට් එක අල්ලනවා. ඒක ඊට පස්සේ අපිට ඕන මේ මැද මහම විතරක් පොඩ්ඩක් ගලවන්න වෙන්නේ. ඔන්න ඔහම කළා. ඊට පස්සේ මේ ඩාට් එක දාගන්න මේකත් එක්ක අල්ලලා. මේක පුංචි අයගේ ඇඳුම් වල ළමා සාරි වල රෙදි හැට්ට වල අපි කරන දෙයක්. අපි මේවා මේ දැන් අපි මල් කුමාරියන් ඇඳුම් මෙහෙම අහනවා රෙදි හැට්ට. ඒවත් මේ සාමාන්‍ය රෙන්ට් කරන ඒවට දෙන්නේ 3 දෙනෙක් අඳින ඒවා නම් අපි හුඟක් වෙලාවට මෙහෙම තමයි කරන්නේ. සැලොන් වලට එහෙම මහලා ඉල්ලනකොට. මොකද ඒවල එහෙම ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මොන්න දැන් හරි. ඊට පස්සේ අපි උරෙස මහනවා. මෙතන පේන්නේ නැතුව මහන්න පුළුවන්. මෙහෙම අල්ලලා මෙහෙම තියලා මෙහෙම කරලා මේ උරස මේකෙන් වහන්න. මේක වහලා මහන්න. එතකොට මැහුම් පාර පේන්නේ. අපි නොමිලේ කරපු පාඩම් බලලා ගොඩක් අය අපේ මැයි අලුතෙන් පන්තියට දැනට මේකතු වෙලා තියෙනවා. ඕගලන්ටත් මේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා නම් මේ මම කරන ක්‍රමය ඕගලන්ට හිතට දැනෙනවා නම් ඒ කියන්නේ මේ ඇඳුම් අර මම නොමිල කරපු ඇඳුම් ටික මහන්න. මහලා ඊට පස්සේ ඕගොල්ලෝ මැයි පන්තියට එනවා නම් අපිට මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් ක්ලාස් එකට ඇතුල් කරගන්න කියලා. අපි මැයි මුල සතිය වගේ පන්ති අලුත් පන්තිය පටන් ගන්නවා. දැනට පස්සේ සෑහෙන සංඛ්‍යාවක් ළමයි එකතු වෙලා තියෙනවා. ඉතින් බලන්න පුතේ පන්තියේ කරන දේවල් තේරෙනවද කියලා. පාඩම් කීපයක් කරලා තියෙනවා ඒ ටික බලන්න. දැන් තමයි මම පිටිපස්ස මහන්නේ. දැන් මේ ටිකත් කරලා තමයි පිටිපස්ස මහන්නේ. මේකේ අතට තමයි පුතේ වෙලා යන්නේ. අනික කිසි දෙයකට වෙලා යන්නේ නැහැ. අත මහන්න විතරයි වෙලා යන්නේ. අපිට තව ටිකකට සුදු නූල් අවශ්‍ය වෙනවනේ. ඊට පස්සේ නම් අපිට ඕනි වෙන්නේ රතු නූල. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මැෂිමක මහනවා නම් මෙන්න හෙමින්ම නම් මහන්නේ. ඕගොල්ලෝ මැෂිමක හෙමින්ම නම් මහන්නේ. මේ නූල් ඔතන වෙලාවට ටිකක් වේගෙන් පා ගන්න පුතේ. පාගලා බලන්න මේ මෙතන තෙල් උඩට විසි වෙනවද කියලා. මොකද ඔය තෙල් ලෙවල් එක අපිට බලා ගන්න තියෙන උතනින් විතරයි. අස්සෙන් බැලිය හැකියි. මොකද මේ සාමාන්‍යයෙන් මේ හයි ස්පීඩ් වගේ මැෂින් වලට තෙල් දාන්න නැහැ නේ පුතේ. අපි දැන් නෝමල් කළු සිංගර් එකකට සිග්සැග් එකකට අපි තෙල් දානවනේ සතියකට සැරයක්. හැබැයි මේකට අපි දාන්නේ නැහැ. මේ අස්සේ තියෙන බාරකින් තමයි අපි බලන්නේ. ඉතින් ඒකත් බලන්න තේරෙන්නේ නැත්නම්
දැන් තෙල් අව පැහැවිලාද සාමාන්‍ය තෙල් මේ දවස ගානේ මාරු කරන්නේ එහෙම නැහැ. අපිට පේනවා මෙතෙන්දී ටිකක් ඔයගොල්ලෝ පාගන්නේ මේ වෙලාවට විතරම නම් හෙමින්ම නම් මහන්නේ. අර නූල් ඔතනකොට පොඩ්ඩක් වේගෙන් මහලා පාගලා බලන්න. එතකොට මෙතනින් තෙල් උඩට විසි වෙනවා වගේ පේනවා. ඒකෙන් තමයි බලන්න ඕනේ. ඕලොක් එකේ නම් ගොඩාක් අය දන්නේ නැහැ. ඕලොක් එකේ අර ඉස්සරහා තියෙනවා තෙල් බලන්න තැන. ඕලොක් එකට සාමාන්‍යයෙන් ඉස්සරහින් තමයි තෙල් ලෙවල් එක බලන්න තියෙන ඕලොක් මැෂින් එක. පොඩි දැනුමක් මැෂින් එක ගැන තියෙන්න ඕනේ. සමහර පාඩම් තියෙනවා YouTube වලත් තියෙනවා. මැෂින් ගැන එහෙම හොඳ අය කරනවා. මොකද ගාමන්ට් වල එහෙම ඉන්න මෙකැනික්ලා වගේ කරනවා. ඒව බලන්න. එතකොට ඕගලන්ට තව දැනුමක් ලබා ගන්න පුළුවන්. මැෂින් එක ගැන එහෙම වැඩසටහන මේකක් තිබ්බහම පාඩමක් තිබ්බම ඒක පොඩ්ඩක් බලන්න. මම මේක ඕනනම් කරටම මහනවා මෙතන. කර වටේටම යන්නත් පුළුවන්. ඉස්සරහා කර වටේටත් එක්ක. ඒකට සාරි හැට් එක ඉස්සරහා කර වටේට මේක එච්චර කෝඩ් එකක් අපි සාමාන්‍යයෙන් අවුට්ලයින් එකක් ගහන්නේ නැහැ. පිටිපස්සේ මම ගැහුවා. මොකද ඇදිලා හිටින්නමනේ පිටිපස්සේ ඇදෙනවා. එතකොට පොඩ්ඩක් එකක් හරි කරපටි අල්ලන්නත් පුළුවන්. අපිට පිටිපස්සටත් අල්ලන්න තිබ්බා. මේකේ ළමයිට බලා ගන්න තියෙන්නේ අත විතරයි. අපි මීට ඉස්සෙල්ලා රෙදි හැට මම YouTube එකට මේ කරන්නේ 3 වෙනි එක. 3 හෝ 4. ඔයගොල්ලෝ ගිහින් බලන්න එක එක විදිහේ රෙදි හැට්ට තියෙනවා. ඒක තමන්ගේ පුතා බබාට අවශ්‍ය විදිහේ රෙද්දක් හැට්ටයක් හදාගන්න. දැන් පුතේ මට ආයි සුදු නූල ඕනි වෙන්නේ අර නෙරිය මූට්ටු කරන්න. මම ඔයගලන්ට පෙන්නුවනේ මම පොඩි කෑලි ටිකක් ගත්තේ කියලා. එතකොට මම එන්නේ ඒ ටික එකට මූට්ටු කරගන්නවා. මේ කෑල්ල මූට්ටු කරගන්න එකට. ආයි සුදු නූල දාන්න බෑ මට. දෙපැත්ත ගහන්න තියෙනවානේ. හැටි දෙපැත්තත් අපි ගහමු. මෙහෙම තියලා මේ කෑලි මූට්ටු කරපු හන්දා බලන්න එතකොට අපිට මේ වගේ පොඩි කෑල්ලක්වත් විසි කරන්නවත් හිතෙන්නේ නැහැ. මේකෙනුත් අපිට වැඩක් ගන්න පුළුවන්. මෙතෙන්ට මම මේක මූට්ටු කරගන්නවා. මේක අර එක එක දේ જાති දැම්මේ තවත් ලස්සනයි. ඔගොල්ලෝ ගාවක් තියෙනවා නම් තව රේන්ද දාන්න පුළුවන්. දැන් මේ කට්ලෝන් එක න රේන්දයක් අල්ලන්න බෑ. ඔයගලන්ට පුළුවන් රේන්දයක් අල්ලන්න. මේක මගෙන් කීප දෙනෙක්ම අහලා තිබ්බ මිස් මේක මහන්නේ කොහොමද කියලා. පේජ් එකකින් තමයි අරන් තියෙන්නේ. පේජ් එකකින් අරන් මට කීප දෙනෙක්ම දාලා තිබුණා මේක පොඩ්ඩක් මහන හැටි කියා දෙන්න. කොහොමද මහන්නේ කීකෑ ඒගොල්ලෝ එක එක ක්‍රම දාලා තිබුණා. දැන් ඔන්න ඕගලන්ට බලා ගන්න පුළුවන් මේක හරිම විදිහට මහන්නේ කොහොමද කියලා. ඒතකොට මේ වගේ පොඩි කෑලි මම මේ දැන් ඔය අපි අයින් කරන කෑලි සමහර වෙලාවට මේකේ මොකක්ද මේ මලක්වත් යන්න පුළුවන් කියලා හිතලත් ඉන්නේ නැතුව අපි අයින් කරනවා මේ වගේ ඒවා. ඔන්න පුතේ නෙරිය මම මූට්ටු කරගත්තා. මම දැන් මේ හැට්ටේ මූට්ටු කරන්න බෑ මොකද මේ සයිඩ් එක ගහන්න බෑ. අත අල්ලලා ඉන්න එපා. මම රෙද්දත් මහලා ඉන්නවා. එතකොට අත විතරයි අපිට තියෙන්නේ. රෙද්දට මම ඔතා ගන්නවා රතු නූල්. රතු පාටින් තමයි ඕනේ මේක.
ඕගොල්ලන් බලන්න මගේ YouTube channel එකේ ගොඩාක් ඕගොල්ලන්ට ගෙදර ඉඳන් මැහුම් ඉගෙන ගන්නත් තියෙනවා. සෑහෙන දෙයක් පන්තියට එන්න බැරි ළමයෙකුට නම් සෑහෙන ප්‍රමාණය Tamanට තනියෙන් කරගන්න පුළුවන් විදිහට පාඩම් ටික කරලා තියෙනවා. ඕගොල්ලන්ට ඒකෙන් වැඩක් කරගන්න පුළුවන් මේ ක්‍රමය හොඳයි කියලා හිතෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් අපේ අලුත් මැයි පන්තියට පටන් ගන්න එන්න. අපේ මැයි පන්තියේ සාමාන්‍ය ඩිප්ලෝමා කෝස් එකක් පටන් ගන්නවා මැයි. ඒ වගේම ළමා ඇඳුම්. මගේ ළමා ඇඳුම් ක්ලාස් එක ගොඩාක් වෙනස්. මොකද මගේ ළමා ඇඳුම් පන්තියේ big girl party gown party frock ගොඩක් කරනවා අපි. සාමාන්‍ය normal gown නම් කරනවා අඩුයි. දෙකක් තුනක් කරනවා. ඊට අමතරව normal saree jacket. normal saree jacket ළමයිට කළාට පස්සේ පළවෙනි හැට්ටේ පුදුම විදිහට පළවෙනි හැට්ටේ පවා ළමයි නී. ඉතින් ඒ හින්දා සාමාන්‍ය ඔයගලන්ට වටිනාකමක් තියෙයි වැඩක් කරගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලෝ එකතු වෙන්න saree jacket course එක කරනවා නම් saree jacket course එකද ඊට අමතරව දැන් අලුතෙන් පටන් ගන්න තියෙනවා curtain course එකක්. curtain course එක කරනවා නම් curtain course එකට wedding jacket වෙනම කරනවා. එතකොට මැහුම් කියන හැම දෙයක්ම මෙතන තියෙනවා. ළමයිකුට ඉතින් තියෙන්නේ ඇත්තටම මැහුම් ඉගෙන ගන්න ළමයිට උවමනා වෙන්නෙම ආසාව. ඒ වගේම පොඩි කැපකිරීමක් නම් පුතේ මේකට කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් අපි මේක මැහුම් ඉගෙන ගත්තා කියලා මම කොච්චර දක්ෂ වුණත් ළමයි වැඩ කරන්න නම් අහන්න බෑනේ. ඉතින් එහෙම නැතුව ළමයි පන්තියේ කියා දෙන දේ හොඳට කරලා තේරෙන්නේ නැති ඒවා මගෙන් අහගෙන අන්න ඒ වගේ කරගත්තොත් ඕගලන්ට මාස 10න් මාස 10ක් මැහුම් කෝස් එක මාස 10යි. මං හිතන්නේ නැහැ ළමයිට මාස 10ක්වත් යයි කියලා. මාස 2ක් යනකොට ළමයි මහනවා. අර ඩිප්ලෝමා එකක්නේ. ඒක සම්පූර්ණ කරගන්න ඕනේ පුතේ. මොකද මාස 10න් මම ඩිප්ලෝමා දෙන්නේ නැහැ. ඒකට හේතුව ඩිප්ලෝමාවක් දෙන්න මොකවත් දන්නේ නැති ළමයෙකුට පාඩම් ටිකක් කළා කියලා තේරුමක් නැහැ. එහෙම ලොකු දැනුමක් එන්නේ නැහැ. පන්තියකින් ළමයි 100ක් හිටියොත් 15 දෙනෙක් විතර ඕනනම් මාස 8න් 10න් ඩිප්ලෝමා එකක මට්ටමට ඉඳී. ඉතින් ගොඩාක් ළමයිට ඒක බෑ. ඒ හින්දා අපි ඉගෙනුවා නම් මමනේ ළමයිට උගන්වලා තියෙන්නේ. මම කරන්නේ ළමයිට තවත් එක පන්තියක්ම නොමිලේ දෙනවා. ඒ කියන්නේ කිසිම මුදලක් ගන්න නැතුව මේ ක්ලාස් එක කර දැන් ඕගොල්ලෝ එකතු වෙන පන්තිය මෙයි කියන්නකෝ. අපි ඊට පස්සේ පටන් ගන්න පන්තිය නොමිලේ දෙනවා ඔයගලන්ට. එතකොට මේ පන්තියේදී අතෙන්දි කරගන්න බැරි වෙච්ච පාඩම් ඕගලන්ට කරගන්න පුළුවන්. ඒවට ආයි අපි මුදලක් අය කරන්නෙම නැහැ. මං ඩාට් ටිකක් දැම්ම පුතේ ඔයාලට මතකයිනේ. ඒ ඩාට්ස් ටික අපි වහමු. එතකොට මේ තමයි රෙද්ද. මෙන්න මේ හැඩය අපි පොඩ්ඩක් කපනවා. මෙතනින් චුට්ටක් කපනවා බඩගාවින්. ඊට පස්සේ මම මේ ඩාට්ස් ටික මාක් කරලා ටික මහනවා. මේ ඩාට් එක මහුවා. ඊට පස්සේ මේ ඩාට් එක මම ඔයගලන්ට පේන්න මාක් කළේ. මේ පැත්තෙන් අල්ල හොඳ පිටින් මාක් කරලා තියෙන්නේ. හැබැයි ළමයි කන පිටින් මාක් කරගන්න මම ඔයගලන්ට පේන්න ඕනි හින්දා තමයි ඒ වගේ මාක් කළේ.
මේ ගානට පුතේ ඉනේ ගානට අපි ඩාට්ස් දැම්ම. ඒ ටික දාන්න. එහෙම නැත්නම් ඇඟවල් හේදුවා වගේ වෙනවා. ඊට පස්සේ අපි මනිනවා ඉන කීයද 26යි. 26යි. ඊට පස්සේ ඉනෙන් භාගයක් තියෙන්න ඕනේ 13යි. මේ පැත්තෙන් වාටිය මැහුවාම හරි. ඒ කියන්නේ ඩාට් එකක් දාන්නත් පුළුවන්. මේ පැත්තෙන් මම වාටිය මහලා නැහැනේ. මම මේ පැත්තෙන් වාටිය මැහුවාම මේකේ පළල වාටියක් මහනවා මේ පැත්තේ. ආයි හදිසියේ ළමයට ලියා ගන්නර. ප්ලීට් තියන්න අවශ්‍ය නැහැ පොඩි ළමයේ. එහෙම ලොකුවට ප්ලීට් තියන්න ඕනේ නැහැ. මම ඉස්සර රෙදි හෙඩ් වලට ප්ලීට් තිබ්බා. ප්ලීට් තියලා මහන්න ඕන ඕගොල්ලෝ එහෙම මහන්න. අර ළමා සාරියක වගේ ලොකුවට ප්ලීට් තියන්න අවශ්‍යතාවයක් නැහැ. මම මේ පැත්ත ලොකුවට වාටියක් මැහුවා. ඔය බලන්න අඟල් දෙකක විතර වාටියක් මැහුවා. අපිට ආයි ලියා ගන්න පුළුවන් නම් ඒක හොඳයි. පොඩ්ඩක් ලියා ගන්න තියෙන්නේ ප්ලීට් ගලවන්න දෙයක්වත් නැහැ. හැබැයි පුතේ මේ පැත්තෙන් පොඩ්ඩක් අනිවාර්යෙන් කපන්න ඕනේ. මම අතෙන්දි කැපුවෙත් නැහැ. ඔයගලන්ට පෙන්න කරන්න ඕනි හන්දා. මේ ඉනෙන් මොන බලන්න පුතේ. මේ මං ඇඳලා තියෙන්නේ. ළමයිට පේන්න ඕනි හන්දා මං ඒවා කැපුවේ නැහැ. දැන් තමයි කපන්නේ. දැන් මං ඉන 27කට මේ නෙරිය අල්ලනවා පුතේ. ඉන 27ක් මාක් කරලා මම මේ නෙරිය මේකට අල්ලනවා. ගාඩ රාට් එක ගාවට එන්නේ. මේ නෙරිය රැලි කරලා අල්ලන්න. මම මේක අතේ රැලි කරනවා. මේ මොකද රැලි කරන්න අමාරුයි මේක මැෂින් එකේ. මේ ලේස් එක හරි අමාරුයි පුතේ. එහෙනම් මම අතේ ඔන්න ඔය වගේ පොඩි රැලි තියලා මේක ඉනේ ගන්නට අල්ල ගන්නවා. මෙතෙන්ට ගොඩක් තියෙනවා අපි රැලි. රැලි පොඩ්ඩක් වැඩිය තියෙනවා. එහෙම නැත්නම් ඕගලන්ට ගැද කරගන්න පුළුවන් ඔය නූලක් ඇදලා එහෙම මේකේ බෑ පුතේ. මේකේ මේ ඉදිකට්ට මේ පුට් එකක් යන මං ටිකක් පොන්චි ළමයා පොඩි වුණාට උසයිනේ. මම දැම්ම නෙරිය ටිකක් දිගට ලස්සනට හිටින්න. ඔන්න මේ ඉනේ ප්‍රමාණයට තමයි ඇල්ලුවේ. හොඳයි. ඊට පස්සේ මම ඉන පටියක් කපා ගත්තා. ඒක අල්ලගෙන යනවා. මේ ඉන පටිය අල්ලන්නේ කන පිටින් හොඳ පිටට. එතකොට හරි ලේසියි ඔයගලන්ට. කන පිටින් හොඳ පිටට අල්ලන්න ඉන පටිය.
කන පිටින් හොඳ. ළමා සාරියනේ පුතේ එහෙම අල්ලන්නේ. නෙරිය අල්ලනවා හොඳ පිටින් කන පිටට. උඩට තියෙන්නේ නැහනේ රෙද්දේ. මෙන්න මේ පැත්තෙන් නෙරිය මේ පටිය තියලා මෙහෙම අල්ලගෙන යනවා. මොකද රෙද්දක උඩට හිටින්නේ නැහැ. ඒ උඩට බෑන්ඩ් එකක් හිටින්නේ ළමා සාරියේ. රෙද්ද හිටින්නේ නැහැ. සමහර අය රෙදි මේඩප් කරනවා ළමා සාරි වගේ. උඩට පටි හිටින්නේ නැහැ රෙද්දේ. එහෙනම් හොඳ පිටින් කන පිටට මෙහෙම අල්ලගෙන යනවා. මේ නෙරි ඉතින් අර නීතියක් නැහැ. ඕගලන්ට ඕනි විදිහකට ලස්සන කරලා ගන්න පුළුවන්. මෙහෙම අල්ලන්න ඕනි මේ නෙරිය මේ විදිහමයි කියලා එහෙම නීතියක් නැහැ පුතේ මේ වගේ ඇඳුම් වල. මේක එක එක්කෙනා ලස්සනටත් මහනවනේ. මම මෙතනින් මේ පටියම තියනවා ගැට ගන්න. නැත්තම් පටි 4ක් ඇල්ලිය හැකි. ලේසි ඒ පටියම තියමු. ඇතුළට යන්නේ. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම රෙද්ද අරගෙන නෙරිය මෙහෙම අදින්න. ඇදලා මෙතන මහගෙන යන්න. මෙතන නිකන් තිබ්බා. මෙහෙම මහගෙන යන්න. මෙතන මම නිකන් තිබ්බේ දැනට. ඒ මොකටද කියලා මම කියන්නම්. මේ පැත්තට පෙරලගෙන මහගෙන යන්න. මේ පටිය මෙතනින් තියන්නත් පුළුවන්. මේ පටියම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පටි කෑල්ලක් අල්ලන්නත් පුළුවන් වෙනම. වෙනම පටි කෑල්ලක් අල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පටියම මහන්නත් පුළුවන්. මෙතන මේ පටිය මහන එකේ පොඩි වාසියක් තියෙනවා. අපිට රෙද්ද මදි වුණොත් එහෙම රෙද්ද මදි වුණොත් ওই ඩාට් ටික එහෙම ලෙහලා ඉන්නට මේ පටියම ගත්ත හැකියි. ඒ හින්දා එතෙන්ට විතරක් ඕන මේකේ තියෙන පටියම ඩිංගක් දිගට මහන්න. ඊට පස්සේ අපිට ඕනනම් කැමති නම් මේ අයිනෙන් මැහුමක් ගහන් යන්න පුළුවන්. කොහොම හොඳට මේ අයිනෙන් මෙරිය හොඳට මේ පැත්තට ඇදගෙන මැහුමක් ගහන්න පුළුවන්. අනුතේ ලස්සනට රෙද්ද තියෙනවා නේ. ඊට පස්සේ අපි පොඩි පටි කෑලි 3ක් අරගෙන මේක පෙරලා ගන්නවා අනිත් පැත්තට. මේක පෙරලා ගන්නවා. මේකෙන් 2ක් කපන්නම්කම. මෙහෙම මහන්න.
මේකත් මම අහගන්නවා. මම පටි 3ක් විතර කැපුවා අනිකටත් දාන්න. ඕනේ නැහැ රෙද්දෙන්ම තිබ්බහම ඒක පොඩි වාසියක් එනවා ඉස්සරහට. දැන් අපි හිතමුකෝ මෙයාගේ ඉන වැඩි වුණා කියලා. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් ආයි පටියක් ඕනේ නැහැ. මේක ඉනේ පටිය ලෙහෙලා ඩාට් සේම් පොඩ්ඩක් ඈඩ් කරලා ඩාට් අයින් කරලා අපිට ගන්න. දැන් මම මේ පටිය දෙකට කපා ගන්නවා. මෙතන මං ඉතුරු කළානේ. මේ ඉනේ මෙතන ඉතුරු කළා. මේක අස්සට දාන්න. මේ පටිය අස්සට දාන්න. අස්සට ඇතුල් කරලා එතන මහන්න. ඒතර පේන්නේ අපිට. මේ පටි දෙකෙන් එකක් මෙන්න මෙතෙන්ට අල්ලනවා. මෙන්න මෙතෙන්ට අල්ලනවා. ඒක සාමාන්‍යයෙන් අල්ලනකොට පුතේ ඩිංගක් ඈතින් මේ හරියෙන් අල්ලන්න. හේතුව මොකද්ද දන්නවද? ඕගොල්ලන්ට මේ රෙද්ද ඉන පොඩ්ඩක් වැඩි වුණොත් එහෙම පොඩ්ඩක් ඔතනින් තද කරලා ඇදලා ගන්න පුළුවන්. මේ පැත්තට අල්ලලා මෙහාට නමලා ආයි මහන්නේ කූඩි. ඊට පස්සේ දැන් මේක හරියි. දැන් මේ දෙක මෙහෙම ගැට ගැහෙන්නේ. බලන්න අනිත් පටි අල්ලන තැන. මේ දෙක මෙහෙම ගැට ගැහෙනවා. ඊට පස්සේ මේ යට පොටේ පටිය මේ යට පොටේ පටියක් තියෙනවනේ. මේකත් ඇල්ලෙන්න ඕන. යට පොටේ ඉනත් ගැට ගැහෙනවා. ඒ ඉන ගැට ගැහෙන්නේ. දැන් මේක මෙහෙම ඉස්සරහින් එන්නේ. මෙන්න මේ හරියෙන් අල්ලන්න මේ පටිය. ඒ පටිය අල්ලනකොට හොඳ පිටින් මෙහෙම අල්ලලා ඔහොම අල්ලලා ටැග් කරලා අනිත් පැත්තට තියලා ටැග් කරන්න. අස්සේ එහෙම එතකොට අපිට මේක මහන්න කාගෙන් හරි අපි අහන්න ඕනේ ඉන කීයද 70 උස කොතෙන්ට අඳිනවද ඒ උසයි 70 උසයි ඉනයි ඉන සමානයිනේ පුතේ උරෙස්සට ඒ හින්දා අපිට උරෙස්සේ එහෙම ගන්නත් පුළුවන් දැන් මේ රෙද්ද ලස්සනට තියෙනවා අපි දෙකම මේවා කරලා වාටියත් මහලා ඇඳලා බලමු වාටියත් මම මහන්නම් මොකද ආයි රතු නූල් දා ගන්න වෙන්නේ නැහැ නේ මට වාටිය දැන් ඔයගලන්ට ඕන නම් රෙදි තියෙනවා නම් මේ පේන්ට් එක ඇඳිලා තියෙන තැන හන්ද තමයි මම මේක අඩු කරේ නැත්තේ මේ ඔයගොල්ලෝ වාටියට අඟල් දෙකක් විතර තියලා ගන්න අවුරුද්දක් ඊළඟ අවුරුද්දට යන්න ඕන. හැබැයි ඉතින් මේ වගේ ඒවා නම් එහෙම අවශ්‍ය වෙන්නේ නෑ නේද? අවුරුද්දට ඊළඟ අවුරුද්දට වෙන පාටක් මහනවනේ. ඔයගොල්ලෝ මොන්ටිසෝරි එකට එහෙම මහනවනම් පොඩ්ඩක් වාටි එහෙම තියලා මහලා දෙන්න. මොකද ඒගොල්ලන් ඊකාට ඉස්කෝලේ යනකොට එහෙම පොළවල් වලට එහෙම ඔක හරියට ඕනි වෙනවා රෙද්දයි හැට්ටේ. එද්දා හරි පුතේ දැන් 70 අත හදන්න තියෙන්නේ. අපි කරන්නේ මේ net ටික
ගැද කරගන්නවා. මේකට පුට් එකක් තියෙනවා අපි ගාව. ගැදරින් පුට් එකක් තියෙනවා පුතේ. ගැදරින් පුට් එක හැබැයි ප්ලාස්ටික් එක තමයි දාන්න ඕනේ. ඉදි කට්ටට මේ පුට් එකට ඉතින් මේ 60 කට්ටක් ගහලා ගන්න. මේ පුට් එක හොඳයි. පුට් එකට සෙලෝ ටේප් එකක් ගහගත්තත් හරි නැත්තම් මොකද දන්නවද වෙන්නේ? අර ගැදරින් පුට් එක හොඳයි. මේක මම හරි මැදින් ගොඩක් පොඩි එක්කෙනෙක්ගේ නම් ඔයගොල්ලෝ අඟල් 1/2ක විතර පටි කපා ගන්න. මෙයා ලොකුයිනේ. ඒ හින්දා තමයි මම මේ ගාන. මේකේ හරි වාසියක් තියෙනවා මහන්න ඕනේ නැහැ. වාටි මහන්න දෙයක් නැහැ මේ net එකේ. සාමාන්‍යයෙන් අපි වාටි මහන්නේ නැහනේ. හුඟක් වෙලාවට රේන්බෝ ඇඳුම් වල මහන්නෙත් නැහැ. මූට්ටු කරන්නෙම නැහැ. ඒක ගැද වෙනකොට පුතේ මේ පුට් එකට ඉදි කට්ට නූල ටිකක් පොඩ්ඩක් මේ වගේ ස්කර්ට් එකක් මහලා තියෙනවා. තව බැරි වුණා YouTube එකට දාන්න. ඒකේ මේ ළමයි එක්ක කලේ ගොඩාක් තියෙනවා එඩිට් කරන්න. ඒක ටිකක් වෙලා යනවා. මොකද මේ ටික ඔක්කොම මේ විදිහට ගැද කරගන්න එපා. මේක ළමයි කීප දෙනෙක්ම අහලා තිබුණා නේ මිස් මේක ගියා දෙන්න. කොහොමද මේක මහන්නේ?
මේක ඕන පාටකින් මහ ගන්න පුතේ. මම මේක මෙහුවේ අවුරුද්දේ පාට රතු හඳ රතු පාටයි. ඔයගොල්ලෝ ඕනි පාටකින් මහ ගන්න. අර සාමාන්‍ය ගැදරින් පුට් එකෙන් මහනකොට නෙට් වගේ ඒවා මැදින් පැලෙනවා. ඒකට හොඳයි 60 කට ගහන්න. 60 කට ගැහුවාම එච්චර මේ ඩැමේජ් වෙන්නේ නැහැ. ඒ සෑහෙන වෙලාවක් යනවා අත් දෙක හදන්න. ඇඳුම මෙහුව වගේ වෙලාවක් යනවා අත් දෙකට. ඕගොල්ලන්ගේ තව පුළුවන් ඕගොල්ලන්ට සෙලෝ ටේප් එකක් ගහගන්න හොඳම දේ තමයි 60 කටක් ගහන්න. ළමයි මගේ ක්ලාස් එන්නෙම නැති ළමයි ගොඩාක් අය මහලා දාලා තිබ්බා. අර ගවුම් 5. ගවුම් 4යි තාම දැන් තව එකක් තියෙන දාන්න. කප්ටාන් එක දැම්මේ නෑ. කප්ටාන් එක නැතුව අනික් ගවුම් මහලා දාලා තිබුණා. ඒගොල්ලන් වෙන වෙන පැටර්නුත් අහලා තිබුණා. මම පුළුවන් ඒවට උත්තර දුන්නා. ළමයි ඒ ගවුම් 5ට අමතරව ගවුම් පැටර්නුත් අහලා දාලා තියෙනවා. ඉතින් අවුරුද්ද කිට්ටුවනේ ටිකක් මහන්න පුළුවන් ළමයිනේ ඔය ප්‍රශ්න අහන වෙත්තේ. ඒ හින්දා මම ඒ හැම එකටම උත්තර දුන්නා. ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. පන්තියකට සම්බන්ධ වෙලා තමන්ගේ තියෙන අඩුපාඩු ටික හදාගෙන ඔයගලන්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ලබන අවුරුද්ද වෙනකොට හොඳටම මහන්න පුළුවන්. එන්නම අමාරු ළමයි ඉන්නවනේ YouTube එක බලලා පුළුවන් තරම් දේවල් ඉගෙන ගන්න. මේක සෑහෙන ටිකක් තියෙනවා. මෙන්න නැත්නම් මේ අත් දෙකට හිමින් සැරේ කපන්න ඕනි මම කලබලේ කපන්න එපා. මොකද මේ නෙට් එහෙම පොඩ්ඩක් හරි මට අත හුරු හන්ද මේ ඇද වුණොත් එහෙම අපරාධේ. පොටවල් ටික හරියට නැමිලා නැතත් එහෙම වෙනවා. අපි ඔන්න මහලා ඉවරයි ඔය ටික. අතේ ඉස්සෙල්ලාම අපි කරන්නේ වාටියක් මහනවා. ඒ වාටිය මහන්නේ ඉලාස්ටික් එක ඇතුල් කරගන්න පුළුවන් ගානට. ඊට වැඩිය පොඩ්ඩක් ඕනනම් අපි අහනවා එහා පැත්තෙනුත් ඉඳ තියෙනවා. ඉලාස්ටික් එකට වැඩිය පොඩ්ඩක් ඉඳ තියන්න. එහා පැත්තෙනුත් අපිට ඕන නම් ෆ්‍රිල් එකක් අල්ලන්න පුළුවන් එතකොට. මේ අතෙත් ඒ වගේ වාටියක් මහගන්න.
මේක තමයි මේ ඉලාස්ටික් එක දාගන්න. ඊට පස්සේ අපි මේකට අල්ලගෙන එනවා. මේ අල්ලලා තියෙන මැහුම් පාරවල් දිගේ අපි අල්ලනවා. ඕනනම් වාටියෙන් අපිට එකක් අල්ලන්න පුළුවන්. මෙතනින් එකක් අල්ලන්න පුළුවන්. එළියට එන්න අයිනෙන්ම අල්ලන්න. අසට ඉලාස්ටික් එක දාන්න ඉඩ තියලා මේ අයිනෙන්ම අල්ලන්න. මෙහෙම එළියට පොඩ්ඩක් තියලා අයිනෙන්ම අල්ලන්න එක. අස්සට ඉලාස්ටික් එක දාන්න ඉඩ තියලා මේ අයිනෙන්ම ඕන ඩිංගක් පළලට ඉලාස්ටික් එකට වැඩිය පළලට වහන්නත් පුළුවන්. එතකොට ලස්සනයි කොහොමත් අතේ අගත් පොඩි ෆ්‍රිල් එකක් වගේ තමයි යන්නේ. මෙතෙන්ටත් පොඩි ෆ්‍රිල් එකක් වගේ. අනික් අතෙත් එහෙම අල්ලනවා. මෙන්න මේ අයිනෙන් අල්ලන්න. මේ ඉලාස්ටික් එක දාන්න මහලා චූට්ටක් මේ අයිනෙන් ගෑවි නොගෑවි හිටින්න මේ. අපි සාමාන්‍යයෙන් මේ පැත්තේ නිකන් මැහුවා වගේ. මේක හරි හිමින් සැරේ කරන්න ඕනේ දෙයක්. කලබලයට කරන්න බෑ. මොකද අත් දෙක ගානට බැලන්ස් වෙන්න ඕනේ. නෙට් පේන්නේ තමයි ඒකට අර තමන් වැඩක් කරනකොට ඒක හරියට කරන්න එපා. නෙට් එක එහෙම ලොකුවට පේන්නේ නැහැ. හරියට මේක ඒ අතකට ගිහින් තියෙනවා මේ අඟල් 60ක කෑල්ලක් ගිහින් තියෙනවා එතෙන්ට මට. මොකද මං එයාගේ අත ටිකක් ලොකුවට ගත්තනේ. අපිට ඕන නම් අතේ ගානම අරගෙන ගන්නත් පුළුවන්. ඉලාස්ටික් එක වැඩි ගන්නෙම නැතුව අතේ ගානටම රැලි කරන්නත් පුළුවන්. ඒත් මේ අත මේ විදිහට එනවා. ඊට පස්සේ මේ ඇඳලා තියෙන ඉරි දිගේ මහගෙන යන්න. මේ ඇඳලා තියෙන ඉරි දිගේ මේක තියාගෙන මහගෙන යන්න. අපි ඇඳපු ඉරක් තියෙනවා. ඒක පෙරලෙන්න බලනවා වැඩි හොඳේ.
මේ විදිහට තියාගෙන මෙයත් දෙකේම අල්ල ගන්නවා. මේක ඇඹරෙන පැත්ත වැඩි. ඒක ඇඹරෙන්නේ නැතුව හදා ගන්න ඕනේ. ගන්න කොයි විදිහටව හරස් නම් කපන්න එපා. හරස් කැපුවොත් ඕගලන්ට මේක කරගන්නම් බැරි වෙනවා. කෙලින් පටිම කපන්න. ඕගලන්ට මෙච්චර නෙට් යන්නේ නැහැ. මේ සාමාන්‍ය අත කපලා සාමාන්‍ය අත ඇල්ලුවත් හරි. සාමාන්‍ය අත ඇල්ලුවන ලොකුවට පිම්බෙන්නේ නැහැ. හැබැයි අතේ ගානටම සාමාන්‍ය මේ අතේ ගානට වැඩිය ටිකක් නෙට් එකෙන් පිම්බිලා තියෙයි. මේකට නෙට් ගොඩක් යනවා. මොකද මම මේක මේ බෝරිච්ච යතක් කළානේ. ටිකක් වැඩියෙන් පුම්බලා ගන්න හැදුවේ අත. මේ ඇඳපු ඉර දිගේම මහගෙන යන්න ඕන. මේ මහගෙන යනකොට මේ අත පෙරලෙන්න තමයි ඉඩ තියෙනවා. මේක යට දාන්නේ මේ පාටම දාන්නේ. එතකොට අර පොඩ්ඩක්වත් පෙනුනොත් කැත නැහැ. සුදු පාටට එහෙම මේක දැම්මොත් මීට වැඩිය පොඩ්ඩක් අඩු වුණොත් එහෙම මැදි මේක නම් අඩු නෑ. හයිලයිට් වෙනවා. තව පටි දෙකක් විතර අපිට කපා ගන්න වෙයි.
මේක අපිට ලේසි වෙලා තියෙන්නේ අපි ඉරි ටික ගානට ඇඳගත්ත හන්දා. ඒක අනිවාර්යෙන් කාබන් කොලයක් තියලා ඒ ඉරි ටික ගානට ඇඳ ගන්න. ඔන්න ඒ වගේ අපි අත හදා ගන්නවා. දැන් අපි අත් දෙකම හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ මේ අත් දෙකම හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන්නේ අතාග ගාට වැඩිය මේ අතට මෙන්න මෙහෙම ඇදලා බලන්න ඉලාස්ටික් කෑල්ල. ඒ වගේ ඉලාස්ටික් කෑල්ලක් අරන් අපි මේ දෙකටම දානවා. මෙහෙම මෙතෙන්ට අරන් මෙතන ටැග් කරන්න හොඳට.
නැත්තම් ඕගලන්ට අමාරුයි මේක. ඊට පස්සේ මෙහෙම අරගෙන මේ පැත්තෙන් ගන්න පුළුවන් දැන්. අපි මේක මෙතනින් ටැග් කර ගන්නවා. අපි අත් දෙකේම ওই විදිහට ටැග් කරලා ඉලාස්ටික් එක දාගෙන හදා ගන්නවා. අපිට මේක මහන්න ගොඩක් වෙලා ගියේ මේ අත් දෙක හදා ගන්න ඕනේ හන්ද. ලස්සන අතක් එතකොට තියෙන්නේ එන්නේ. මේ අතත් අපි එහෙම හදමු. අපිට අතට එක පොඩ්ඩක් ගන්න රැලි නැතුව මේ ගැදරින් එක තව ටිකක් වැඩි කරලා එහෙම අල්ලන්නත් පුළුවන්. එතකොට අත කපනවා සාමාන්‍ය අතක් විදියට. net එක තව පොඩ්ඩක් වැඩියෙන් ගැද කරගන්නවා. එතකොට ඉලාස්ටික් දාන්න ඕනේ නැහැ අතට. ඒකට පොඩි කෙනෙක්ගේ ඉලාස්ටික් දාන තරමට හොඳයි. අත මහන්න ගොඩක් ක්‍රම තියෙනවා. යට ලයිනින් කරලා ඒ ලයිනින් එක කොටට අරන් මේක දිගට අරන් එහෙම මාන්න පුළුවන්. ඔන්න දැන් අපි අත් දෙක හදාගෙන ඉවරයි. දැන් මේ අත් දෙක මේ හැට්ටට අල්ලන්න විතරයි තියෙන්නේ. මේව අල්ලන්න තව ක්‍රම තියෙනවා. ඕනනම් හැට්ටට අත අල්ලගෙන නෝමල් අතක් හදලා හැට්ටට අල්ලගෙන එහෙම රැලි අල්ලන්නත් පුළුවන්. අතේ පොඩ්ඩක් හැඩේ වෙනස් වෙන එක විතරයි. දැන් මේ හරිය ඉඳන්ම පොඩ්ඩක් රැලි තියාගෙන යනවා අපි. මැදට මැද ආවා. ඔන්න බලන්න අතේ ලස්සන. අපි අනික් අතත් අල්ලලා ඇඳලම් බලමු.
මේක මේ දවස් ටිකේම ළමයි අහහා දාපු පාඩමක්. මට ඒක එක එක්කෙනාට කියා දෙන්න බෑ. සමහරුන්ට කිව්වට තේරෙන්නෙත් නෑ. අහන අයට නම් මම මෙහෙම කරන්න, net කපලා ගන්න, සාමාන්‍ය අතකට අල්ලන්න, නැත්තම් බෝරිච්ච අතකට අල්ලන්න කියලා කිව්වා. මට හිතුණා අනික් අයටත් මේක කියා දෙන එක හොඳයි කියලා. මොකද මේ ප්‍රශ්නේ මගේ ළමයිට වගේ තවත් අය මේ හැට්ටෙම අහන්න බලාගෙන ඇති. එක එක අත් එක එක විදිහට වහනවා. නෝමල් අතරත් මේක දානවා. මෙහෙම අතාලලා මම බලලා පුතේ පොඩ්ඩක් මේක චුට්ටක් ඕලොක් කරනවා. පොඩි ළමෙක් ගැඟේ වැදෙනවනේ. ඒ හින්දා. හරි ලස්සන මේ රෙද්දකුයි හැට් එකේ ඔක. අපි දැන් මෙයාගේ ඉන මාක් කරනවා. ඉන මාක් කරනකොට ඉන 26යිනේ. එතකොට 6:00මාරයිනේ. ඉස්සරහට ලකුණු කරන්නේ 6යි. භාගයක් අඩුවේ. 6ක් මාක් කරනවා. පිටිපස්සට එක පැත්තකට අඟල් 2 ගානේ අඩු කරලා ඒ කියන්නේ 4:00මාරක් මාක් කරනවා. මාක් කරලා දැන් මේ හැට්ටේ දෙපැත්ත ගහලා අපි මේක අන්දලා බලමු. අපි මේක දැන් එයාට අඳලා බලමු. එතකොට පුතේ ඕගලන්ට මේ වගේ ඒවා ගොඩාක් ඉගෙන ගන්න පුළුවන්. අපේ මෙහුම් ක්ලාස් එකට එකතු වෙලා අපි මේයි මුල පන්තිය පටන් ගන්නවා. ළමයි කැමති අයට මැසේජ් එකක් දාන්න ක්ලාස් එකට ඇතුල් කරගන්න කියලා. මම මේක අඳලා බලන්නම්. එතකොට පන්තියට ආවහම ළමයිට ගොඩාක් දේවල් මීට එහා ගියව ඉගෙන ගන්න පුළුවන්. මේවා අපි නිකන් හැමෝටම මහන්න පුළුවන්. ඒ වගේ දේවල්නේ මේ කරන්නේ. ඉගෙන ගන්න පුළුවන්. ඕගලන්ට ඩිප්ලෝමා කෝස් එකක් කරන්නේ. එතකොට ඕගලන්ට ක්ලාස් එක ඉවර වෙනකොට දකින්න ඕන මැදුමක් අඳින්න පුළුවන්. මම දැන් මේක අඳන්නම්. අපි මේක අඳලා බලමු පුතේ.